සියලුම දෙනාට සුබ දවසක්. අපේ වගාවන්ට අවශ්‍ය කොම්පෝස්ට් අපිම නිපදවා ගනිමු. මේක ගොඩක් දෙනෙක් දන්න දෙයක්. නමුත් නිවැරදි විද්‍යාත්මක ක්‍රමයකට මේක කිරීම ඉතා වැදගත්. අපි වතුර රැඳෙන්නේ නැති, වැඩිපුර අවුව නැති තැනක් තෝරා ගන්නවා. අඩි 4ක් විතර පළලට පාත්තියක් හදමු. දෙපැත්තේ වතුර බහින්න කානුවක් හදන්න ඕන. දිග පාත්තිය දිග කොච්චර වුණත් කමක් නැහැ. හැබැයි දිග අඩු වෙනවා නම් වැඩේ පහසුයි. දැන් අපි කොම්පෝස්ට් හදන්න අමු ද්‍රව්‍ය, වියලි ද්‍රව්‍ය සහ සත්ව පොහොර භාවිතා කරන්න ඕන. හැබැයි ඉතින් අපිට තියෙන දෙයකින් කොම්පෝස්ට් ටිකක් හදාගන්න අපට පුළුවන්. අපි කොම්පෝස්ට් හදනකොට ඉතා වැදගත් වෙනවා සුදුරුජීවී ක්‍රියාවලිය වැඩි කරගන්න මේ කැබලි වල ප්‍රමාණය කුඩා කරගන්න එක. මම මෙතෙන්ට කෙසෙල් කඳම් භාවිතා කරනවා. ඒ නිසා මම මේ කෙසෙල් කඳම් චූටි කෑලි වලට කපා ගත්තා. ඒ නිසා සුදුරුජීවී ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. කෙසෙල් කඳම් වල නම් පොටෑසියම් ටිකක් වැඩිපුර තියෙනවා, තෙතමනයත් වැඩිපුර තියෙනවා. ඒ නිසා වඩා යෝග්‍යයි මේ තට්ටු අතරට කෙසෙල් කඳම් කැබලි දැමීම. මේ කොම්පෝස්ට් හදන ක්‍රමය ටිකක් කාලයක් යනවා. නමුත් වියදම අඩුයි. මාස 3ක් විතර කොම්පෝස්ට් ටික හැදෙන්න කාලයක් යනවා. නමුත් වියදම අඩුයි. හොඳ ගුණාත්මක කොම්පෝස්ට් ටිකක් අපට ලැබෙනවා. කඩෙන් ගන්න තියෙන කොම්පෝස්ට් ඒ තරම් සුදුසු නැහැ. අපි මේ පාත්තිය උඩට අමු කෙහෙල් කොළ තට්ටුවක් යොදා ගත්තා. මේ විදිහට අතුර ගත්තා. මේකට පිදුරු තට්ටුවක් යොදා ගන්න. එහෙම නැත්නම් වේලිච්චි කොළරු තට්ටුවක් යොදා ගන්න. ඒ විදිහට ඕගොල්ලන්ට ඕන විදිහට මෙතෙන්ට තට්ටුවක් යොදා ගන්න පුළුවන්. දැන් අපි මේ තට්ටුව යොදා ගැනීමෙන් වාසියක් තියෙනවා. මේ විදිහට යොදා ගැනීමෙන් තෙතමනය රඳවා ගන්න පුළුවන්. දැන් අපි මේ තට්ටුවට උඩින් කෙහෙල් පඬරැල් තට්ටුවක් දානවා. මට වැඩිපුර කෙහෙල් පඬරැල් තියෙන නිසා මම කෙහෙල් පඬරැල් තට්ටුවක් දානවා. ඕගොල්ලන්ට ඕන වියලි කොළරොඩු තට්ටුවක් මේකට දාන්න පුළුවන්. ඕනම වියලි කොළරොඩු වර්ගයක්. මේක අපි අඟල් 8ක් 10ක් විතර උසට පිළිවෙලට සකස් කරගන්නවා. සාමාන්‍යයෙන් අපි මෙහෙම වියලි කොළරොඩු තට්ටුවක් දාපුවාම මේකේ තෙතමනය රඳවා ගන්න වතුර යෙදීම වඩා වැදගත් වෙනවා. වතුර මේ වියලි කොළරොඩු තට්ටුවක් උඩට වතුර යොදා ගන්න වෙනවා. අපි තෙතමනය වැඩිපුර රඳවා ගන්න. මේ විදිහට අපි පිළිවෙලකට වියලි කොළරොඩු තට්ටුවක් අඟල් 8ක් 10ක් වෙන්න යොදා ගන්නවා. දැන් අපි මේකට උඩින් අර අපි කපාගත්තු කෙසෙල් කඳන් තට්ටුවක් දානවා. මේක ඊට වැදගත් තෙතමනය රඳවා ගන්න. මේ විදිහට තට්ටුවක් දාගෙන යනවා. අපිට මේ විදිහට හදාගන්න කොම්පෝස්ට් ඉතාමත් වැදගත් වෙනවා. මේ අපි හදාගන්න කොම්පෝස්ට් සමතුලිත පෝෂක පසට යොදනවා. පසේ තෙතමනය ආරක්ෂා කරනවා. සුදුරුජීවී ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. පසට සීතකර සුදුරුජීවීන් ලබා දෙනවා. පෝෂක ශාකවලට මුදා හැරීම වැඩි කාලයක් ක්‍රමානුකූලව සිදු කරනවා. වැඩිපුර යොදන්න අහිතකර නැහැ. අඩු මිලකින් හදාගන්න පුළුවන්. දැන් අපි මේතන සත්ව පොහොර වෙනුවට අමු ගොමයි මම යොදන්නේ. මේ අමු ගොම මුහුම් විදියට යොදා ගන්න පුළුවන්. මේවා ගව මුත්‍රාත් එක්ක මිශ්‍ර වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේවා යොදා ගැනීම ඉතාමත් වැදගත්. මුහුම් විදිහට අපි මේ හැම තට්ටුවකටම උඩින් ගව මුත්‍රාත් මිශ්‍ර වෙච්චි අමු ගොම යොදාගෙන යනවා. මේ විදිහට අපි අමු ගොම යොදාගෙන යනවා. එතකොට ගොඩාක් වෙලාවට අපි කඩේ ගන්න කොම්පෝස්ට් නම් ගුණාත්මක භාවයෙන් හොඳටම අඩුයි. ඔය ගොම පොඩ්ඩක්, කුකුල් පොහොර චුට්ටක්, වැඩිපුර 10 යාලු, ඊළඟට මතු පිට පස් තමයි වැඩිපුරම තියෙන්නේ.
දැන් අපි මේ වියලි කොළරොඩු තට්ටුවට උඩින් කෙහෙල් කඳන් දාලා ඊට පස්සේ මුහුම් දාලා ඊට පස්සේ අපි හොඳින් වතුර දාලා මේක තෙමන්න ඕන. ඉතින් වතුර වෙනුවට ඕන නම් අපිට යොදා ගන්න පුළුවන් ගව මුත්‍රා හැම තියෙනවා නම්. ඉතින් ඒක ගොඩක් ඒව එකතු කරන්න මේ වාගේ මේ තට්ටුවත් තෙමන්න ගව මුත්‍රා එකතු කරගන්න ප්‍රායෝගිකව අපහසුයි. ඒ නිසා අපි මේකට වතුර යොදනවා. හුඟක් වෙලාවට ඔය කාබනික පෝර වර්ග තියෙනවානේ නයිට්‍රජන් වැඩි. දියර පෝර, කාබනික දියර පෝර. ඒවත් යොදා ගැනීම වඩා සුදුසුයි. මෙතෙන්ට ඕන නම් ඒවත් දාන්න පුළුවන්. අපි කිව්වා මෙහෙම හදාගන්න කොම්පෝස් බොහොම ගුණාත්මකයෙන් වැඩි. මේ තියෙන යූරියා. මම යූරියා චුට්ටක් මෙන්න මේ මුහුන් ගොඩ උඩට ඉයගෙන යනවා. ගොඩාක් වැදගත් වෙනවා මේ මුහුන් වල ඉන්න සුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට මේ අපි යොදන ද්‍රව්‍ය වල තියෙන කාබන් සහ නයිට්‍රජන් අනුපාතය වැදගත් වෙනවා. කාබන් යට නයිට්‍රජන් අනුපාතය වැදගත් වෙනවා. බොහෝ වෙලාවට මේ වියලි ද්‍රව්‍ය වල මේ අනුපාතය වැඩි. මේ නිසා අපි යූරියා ස්වල්පයක් එකතු කරනවා. එහෙම නැත්නම් නයිට්‍රජන් වැඩ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය යොදන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගව මුත්‍රා වගේ දේවල් යොදන්න පුළුවන්. එහෙම යොදලා මේ කාබන් යට නයිට්‍රජන් අනුපාතය අඩු කරනවා. ඒ කියන්නේ නයිට්‍රජන් ද්‍රව්‍ය ටිකක් වැඩියෙන් දාලා මේ කාබන් යට නයිට්‍රජන් අනුපාතය වැඩි කරනවා. එහෙම වැඩි කරපුවාම මෙන්න මේ මුහුන් වල ඉන්න, එහෙම නැත්නම් මේ අමු ගොම් වල ඉන්න, එහෙම නැත්නම් මේ කොම්පෝස් හදන ක්‍රියාවලිය වේගවත් කරන සුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඒක ඊටමත් වැදගත්. ඒ නිසා අපි මේ විදිහට යූරියා ස්වල්පයක් යොදනවා. දැන් නැවතත් අපි වියලි කොළරොඩු තට්ටුවක් යොදනවා. මේ ඉස්සලා යොදපු තට්ටුවට උඩින් අමු කොළරොඩු තට්ටුවක් යොදන්න පුළුවන් නම් වඩා වැදගත්. නමුත් අපිට තියෙන්නේ වැඩිපුර වියලි කොළරොඩු. ඒ නිසා අපි මේක උඩින් නැවතත් වියලි කොළරොඩු තට්ටුවක් යොදනවා. අපිට තියෙන දේවල් වලින් අපි ප්‍රයෝජන ගන්නවා. මේ විදිහට වියලි කොළරොඩු තට්ටුවක් යදුවා. දැන් අපි මේ කොළරොඩු තට්ටුවට උඩිනුත් කෙසෙල් කඳන් ඕන තරම් තියෙන නිසා කෙසෙල් කඳන් කැබලි කරපු තට්ටුවක් යොදනවා. ඒ වාගේම මේකටත් අපි අමු ගොම මුහුම් විදියට අමු ගොම මිශ්‍ර කරනවා. මේකටත් අපි තට්ටුවක් දානවා. අමු ගොම මෙම දාගෙන යනවා. එතකොට මෙතෙන්ටත් අපි සුදුජීවීන් එකතු කිරීමක් මේ කරන්නේ. මතක තියාගන්න ඕන මේ තට්ටුවත් වියලි තට්ටුවක් නිසා මේකට උඩිනුත් හොඳින් මේ තට්ටුව තෙමෙන්න වතුර යදන්න ඕන. සුදුජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට වතුර ඉතාමත්ම වැදගත්. ඒ නිසා මේ තට්ටුවට උඩිනුත් අපි වතුර යොදා ගන්න ඕන. මේ විදිහට මේ තට්ටුව යොදලා අපි මේකට උඩිනුත් වතුර යොදා ගැනීම සිදු කරනවා. ඊළඟට අපි ගිනි සීරිය තට්ටුවක් යොදා ගන්නවා. මේ ගිනි සීරිය වෙනුවට අපිට ඕන නම් වල් සූර්යකාන්ත වගේ දේවල් තියෙනවා නම් ඉතාමත් වැදගත්. මෙන්න මේ වගේ නයිට්‍රජන් වැඩිපුර තියෙනවා. ඒ වගේම පොටෑසියමුත් වැඩිපුර තියෙනවා. ඉතින් අමු කොළ ඕන තරම් යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි නැවතත් මේ අමු කොළ රොඩු තට්ටුව අඟල් 6ක් 8ක් දාලා ඊට උඩින් ආයෙත් අපි අඟල් 6ක 8ක විතර වියලි කොළ රොඩු තට්ටුවක් දානවා. මෙන්න මේ ආකාරයට අමු කොළ රොඩු තට්ටුවක්, වියලි කොළ රොඩු තට්ටුවක්, මේ තට්ටු අතරට කෙසෙල් බොඩක් දැම්මා අපි. කෙසෙල් කඳන් වල කැබලිත් දැම්මා. ඊළඟට මුහුම් විදියට අමු ගොමත් යෙදුවා. මේ ආකාරයට අපි මේ ගොඩ අඩි 5ක් 8ක් විතර 7ක් විතර ප්‍රමාණයකට ඉස්සුවා. මේ විදිහට ගොඩ ලස්සනට අපි උස්සලා තියෙන දැන් පිළිවෙලකට මේකට දාපු දේවල් මම කියලා තියෙනවා. දැන් මේකට අපි කළු ඉටිරිද්දකින් මේක වහන්න ඕන. මේක වහනකොට ඊටාම වැදගත්. මේකේ තෙතමනේ හොඳින් තෙතමනේ ඇතුළත් කරලා තමයි අපි මේක වහන්නේ. වහනකොට මේකේ සුදුජීවීන් ක්‍රියාත්මක වෙන්නේ වාතයේ තියෙන ඕන ස්වායු තත්ත්වයට. ඒ නිසා මේ ගොඩ සම්පූර්ණයෙන් වහන්න එපා. මේ ගොඩේ උඩ විතරක් වැහෙන්න. වැස්සක් ආවොත් ඒ වැස්සට උඩ හේදිලා යන්නේ නැති විදියට වැස්ස වැටෙන්නේ නැති එක නවත්තන්න අපි දානවා කළු ඉටිරිද්දක්.
මෙන්න මේ ආකාරයට අපි කළු ඉටි රෙද්දක් දානවා. මේකේ දෙපැත්ත බලන්න හොඳින්. දෙපැත්ත හොඳට විවෘතව තියෙනවා. මේ දෙපැත්තෙන් හොඳට ගොඩ ඇතුළට වාතය යන්න ඕන. එතකොට මේ ස්වායු සුද්‍රජීවීන් හොඳින් වර්ධනය වෙනවා. සුද්‍රජීවීන් වර්ධනය වෙන්න මේකේ උෂ්ණත්වය ඉහළ යනවා. උඩින් ඉටි රෙද්ද අත තිබ්බොත් ඒ උෂ්ණත්වය ඉහළ ගියා කියලා අපිට දවස් 7ක් 8ක් යනකොට හොයාගන්න පුළුවන්. සෙන්ටිග්‍රේඩ් 65ක විතර උෂ්ණත්වයේදී තමයි සුද්‍රජීවීන් හොඳටම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙහෙම හොඳින් වාතය ලැබිලා සුද්‍රජීවීන් ක්‍රියාත්මක වුණාම ඉක්මනට කොම්පෝස්ට් හැදෙනවා. මේක ඉතින් අපි සති 3කින් විතර මිශ්‍ර කරොත් හොඳයි. සති 3ෙන් මිශ්‍ර කරන්න අරගෙන සති 2කින් විතර කීප විටක් මේක මිශ්‍ර කරපුවාම අපිට මාස 2කමාරක් 3ක් යනකොට ගුණාත්මයෙන් යුතු කොම්පෝස්ට් ලබා ගන්න පුළුවන්. මේ ගොඩ මිශ්‍ර කරන දවසට මම එපාවල් රොක් ෆොස්ෆේට් ටිකකුත් මේකට යොදනවා. මිශ්‍ර කිරීම අපි ඊළඟ වීඩියෝවෙන් බලමු.